හායි යාළුවනේ, මගේ YouTube channel එකට ඔයාලා අදත් ආදරෙන් පිළිගන්නවා. ඔයාලට කොහොමද? අද මම ගෙනාවේ රසම රස මැගි නූඩ්ල්ස් එකක් හදාගන්න රෙසිපියක්. මුලින්ම අවශ්‍ය ද්‍රව්‍ය නූඩ්ල්ස්, බිත්තරයක්, අවශ්‍ය ප්‍රමාණයට එළවලු කපා ගන්නවා, කෑලි මිරිස්, ලුණු අවශ්‍ය ප්‍රමාණයට අරගන්නවා, කරපිංච ඉති දෙකක ප්‍රමාණය ගන්නවා. ඒවා තමයි අවශ්‍ය. අරගෙන මුලින්ම භාජනයකට වතුර ටිකක් නටන උණු වතුර ටිකක් දාලා මැගි නූඩ්ල්ස් ටික එකට දාගන්නවා. දාගෙන තැම්බුණාට පස්සේ වතුර ටික බේරගෙන පැත්තකින් තියාගෙන තෙල් චාච්චාව ලිපේ තියාගන්නවා. අර කපාගත්ත එළවලු ටික, කරපිංචා තෙල් හත් වෙන එකට කරපිංචා, සුදු ලුණු, ඒ දේවල් දාගෙන කවලම් කරගන්නවා. කවලම් කරගෙන එළවලු ටික දාගන්නවා. දාගෙන බිත්තරෙත් කඩලා දාගන්නවා. දාගෙන හොඳින් කවලම් කරනවා. කවලම් කරගෙන අවශ්‍ය ප්‍රමාණයට ලුණු, කෑලි මිරිස් දාගන්නවා. දාගෙන කවලම් කරගෙන හොඳින් අර නූඩ්ල්ස් ටිකත් ඒකට දාගෙන රසම රස මැගි නූඩ්ල්ස් එක හදාගන්නවා. ඇත්තට මේක කන්නේ නැති බබාලට උනත් මේ මැගි නූඩ්ල්ස් එක කන්න දෙන්න පුළුවන්. ඒ වගේම රැකිරක්ෂා වලට යන ගෘහිණියකට උනත් මේක විනාඩි 5න් හදාගන්න පුළුවන්. ඇත්තටම මාර රසට මේ රෙසිපිය මට ආවා. ඇත්තටම කවුරුවක් ගෙදරට නෑදෑයෙක් ආවත් වත් එක්ක කන්න මේ රසම රස නූඩ්ල්ස් එක හදාගන්න පුළුවන්. මගේ රෙසිපි හොඳයි නම් ඔයාලා කමෙන්ට් එකක් දාන්න, ලයික් එකක් දාන්න අමතක කරන්න එපා. ඔයගොල්ලන්ට තෙරුවන් සරණයි.